අපි අද AI සින්දුව ගැන කතා කරමුද? හොඳ යෝජනාවක්. එහෙනම් දුවපද මතක් කරන්නකෝ. අපි ලියමු පොත් ලියමු අපි කරමු කතා කරමු අපි ගයමු අපි නටමු ඉඳ හිට හිල් කරමු කසෙල් කඳන් නෙවෙයි බබා කෙසෙල් කඳන්. එම ගීතයෙන් කියන්නේ AI තාක්ෂණය සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රතිචාර ගැන. එක් කොටසක් ඉන්නවා තාක්ෂණය සමගින් ඉතාම සංවේදී. ඒ අයගෙත් ප්‍රධාන කොටස් දෙකක් ඉන්නවා. තාක්ෂණය වැරදි විදිහට යොදාගන්න පිරිස සහ සමාජ මෙහෙවරට යොදාගන්න උත්සාහ කරන පිරිස විදිහට. මේ දෙවන පිරිස තුලත් වර්ග ගණනාවක් ඉන්නවා. ඉන් පිරිසක් සමාජයේ මතුපිට දකින දේ නිවැරදි කරන්න උත්සාහ කරනවා. ඒ අයත් හොඳයි. ඉතා අතලොස්සක් එන්නවා පෙර ගමනකට සමාජය යොමු කරන්න උත්සාහ කරන. මේ සියල්ල ගැන තමයි ඔය පද ටිකෙන් විග්‍රහ වෙන්නේ. ආවා අහවරයි අහවරයි චින්තනය විනාශයි දරු පරපුර විනාශයි ලෝකයම. මයදුව පද ටික හැගීමෙන්ම ගායනා කළා. අපි කලින් විස්තර කළේ තාක්ෂණය ගැන ධනාත්මක කණ්ඩායම. මේකෙන් විස්තර කරන්නේ ඍණාත්මක පිරිස ගැන. They are afraid because of technology, they think. තාක්ෂණය නිසා දරු පරපුරේ සිතීමේ ශක්තිය නැති වෙලා යාවි කියලා ඔවුන් බය වෙලා. ඔවුන් මේක දකින්නේ ලෝක විනාශයක් හැටියටයි. එක්කෝ මේ පිරිස තාක්ෂණය ගැන නිවැරදිව දන්නේ නැත්තම් ඔවුන් දැකලා තියෙන්නේ තාක්ෂණය වැරදියට පාවිච්චි කරන අයගේ නිර්මාණ පමණයි. එනවා කාලෙන් කාලෙට තාලෙන් තාලෙට අලුත් දේ එනවා නොවන විට ගැලපීම සිදුවෙනවා වඳවීම. මේ කොටසින් කාරණා දෙකක් කියනවා. රැලි එනවා යනවා යයි කියම් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන සොම්බීන් වනි පිරිස. අනිත් දේ තමයි සමාජ යථාර්ථය. අනුවර්තනය නොවන සමාජයක් වඳ වී යන කාරණය. මීට අමතරව සමාජයේ අලුත් තාක්ෂණය ගැන කිසිවක් නොදන්නා අය සිටිනවා. ඒත් දවසක ඒ අය මේ කොටස් තුනෙන් එකකට වැටෙයි. එතකල් අපි ඒ අයට අනුකම්පා කරන්න ඕන. චින්තනය අප සතු නොහැකිවනු ඇති සොරා ගන්නට වැඩගමු ඒ අයිවලින් සිතන්නට කාලය ඉතිරි කර ගැනුමට. මේකෙන් කියන්නේ වෙනස්ම මානයක් ගැන. එය ඉහත මානවලට අයිති නෑ. දුවේ වැදගත්ම දේ අපේ චින්තනයයි. අපි පෝෂණය කළ යුත්තේ එයයි. සියලු දෙනාම කාර්ය බහුල වෙලා චින්තනය ගොඩනගන්න විවේකය අවශ්‍යයි. අපිට පුළුවන් නව තාක්ෂණයට අපේ වැඩවලින් කොටසක් බාර දීලා විවේකය හොයාගන්නට. ඒ වෙනුවෙනුයි අපි තාක්ෂණය භාවිතා කළ යුත්තේ. චින්තනය අප සතු නොහැකිවනු ඇති සොරා ගන්නට